හරි ගයිස්, එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා බයිනෝමියල් රැන්ඩම් වේරියබල් එකක් probability mass function එක සහ කොහොමද ඒ සම්බන්ධව ගණනාවත් හදන්නේ කියන එක. එතකොට අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා Poisson distribution එක ගැන. Poisson distribution එක ගැන කතා කරොත් ඒකත් හරි ලස්සන මේ distribution එකක්. කොහොමද කියලා කියනවා නම් ඇත්තටම මේ distribution එක හදලා තියෙන්නේ යම්කිසි කාලපරාසයක් මොනහරි ඉන්ටර්වල් එකක් ඇතුලේ වෙන දෙයක්. ඒකට ටයිම් එකක්, ස්පේස් එක, වොලියම් එකක්, නැත්නම් ඩිස්ටන්ස් එකක්, එහෙම මොන හරි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක යම්කිසි අපි සලකන මේ කාලපරාසයක් ඇතුලේ. හරිද? අපි අර මේ කියන per time, per distance, per space කියලා කියනවනේ. අන්න ඒ වගේ යම්කිසි කාලපරාසයක් තුල වෙන දෙයකට තමයි අපි සාමාන්‍ය Poisson distribution එක use කරන්නේ. මේ distribution සාමාන්‍ය වෙනව randomly ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඒ වගේම මේ කොන්ස්ටන්ට් ඇවරේජ් මේ එකකදී සාමාන්‍යයෙන් මේ ඩිස්ට්‍රිබියුෂන් එක වෙනවා. හරිද? ඒ කියන්නේ ඇත්තටම අපි සලකනු ලබන යම් කිසි කාලපරාසයක් තුළදී ඒ කාලපරාසය තුළටම මේ සිදුවන දේ රැන්ඩම්ලි වෙන්න ඕනේ, ඉන්ඩිපෙන්ඩන්ට්ලි වෙන්න ඕනේ. ඒ වගේම කොන්ස්ටන්ට් ඇවරේජ් ස්පීඩ් එකකින් නැත්නම් රේට් එකකින් වෙන්නට ඕන. හරිද? මේක තමයි අතරම Poisson distribution කියලා කියන්නේ. මම ඒ කියපු කතාව මම ලිව්වොත් a Poisson distribution is used to model the number of times an event occurs in a fixed interval of time, space, volume, distance. හරිද? ඒ කියන්නේ තියෙනනේ Poisson distribution එක සාමාන්‍යයෙන් මොඩල් වෙන්නේ මේ number of times and event occurs. මොනවාරි event එකක් යම්කිසි time එකක් ඇතුළත වෙනවා. මේ fixed interval එකක් තියෙන time එක, space එක, volume එක නැත්නම් distance එකක. අපි මේකේ කතා කරෝතින් අපේ probability mass function එක ගැන Poisson distribution එකක probability mass function එක ගොඩක් වැදගත් එකක්. සාමාන්‍යයෙන් අපි කලින් කතා කරපු හැම probability distribution එකකම especially අපි mean එක සහ variance එක ගැන කතා කරා. ඒ වගේ මේ probability distribution function එකෙන් අපි ගොඩක් ගණන් හැදුවා. ඒකට Poisson එකේදීත් මේ අපි කතා කරන distribution එකේ අපි දැනගන්න ඕනි කරන firstම දේ තමයි එයාගේ මෙන්න මේ probability distribution probability mass function එක. so බලමු first මෙයාගේ probability mass function එක මොකක්ද කියලා. probability mass function of Poisson. හරිද? ඒකේ probability mass function එක px කෙසේ දෙයත් lambda සමානයි e minus lambda t dot lambda t ගේ x times බෙදීම x ගේ ක්‍රමාරෝපිතය. ඇත්තට මේක තමයි මේ Poisson distribution එකේ mass function එක. හැබැයි මේ අපි මේක සැලකුවොත් per time, per space, per volume, per distance අපි සැලකුවම අපි මෙතන t වෙනුවට එක ආදේශ කරොත් එතකොට අපිට එනවා simplify version එක. ඒක තමයි minus ඍණ lambda dot lambda ගේ x වෙනි බලය බෙදන්නට ඕනි x ගේ ක්‍රමාරෝපිතයෙන්. හරිද?
මේක simplified version එක. හරි. එතකොට මේක තමයි ගොඩක් ගණන් වලදී සාමාන්‍ය පාවිච්චි කරන්නේ. මේ ලැම්ඩා කියන්නේ මොකද? එතකොට මේ අලුතෙන් ආපු දෙයක්. සාමාන්‍ය මේ ලැම්ඩාට අපි දෙන නම තමයි average number of outcomes per unit. එක time එකක් වෙන්න පුළුවන්, space එකක් වෙන්න පුළුවන්, volume එකක් වෙන්න පුළුවන්, නැත්නම් distance එකක් වෙන්න පුළුවන්. මොන හරි එකක් වෙන්න පුළුවන් per time per unit මේ වගේ unit එකකින් එකක්. හරිද? මේ average number of outcomes. හරිද? මොන හරි මේ එනවනේ අපේ මේ outcomes ටික average එකක් බලන per unit එකට. හරිද? එතකොට තව දෙයක් තියෙනවා මෙයාගේ variance එක සහ මෙයාගේ mean එක. හරිද? ඉතින් position distribution එකක mean එක expected value එකයි එයාගේ variance එකයි දෙන්නම සමානයි. ඒක සමාන වෙනවා lambda-ට. මේක ඔයාලා මතක තියාගන්න. එයාගේ mean එක සහ එයාගේ variance එක සහ දෙකම සමාන වෙනවා lambda-ට. හරිද? so මේක තමයි position distribution එකට අදාළව කතා කරන theory part එක. so ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු කොහොමද position distribution එකෙන් ගණන් හදන්නේ කියන එක.